ඉතින් අද මාළුක ජීවිතේනාස ඔයාලා හැම සාධන පිළිගන්න අද මගේ YouTube channel එකට ඉතින් අද ඔයාලගේ තුලා ඉන්නේ මෙන්න මේ ටැංකිය part 2 වීඩියෝ එකත් එක්ක ඉතින් මේ part 1 වීඩියෝ එක මම කතා කරා මේකේ heart shape එක කොහොමද හැදෙන්නේ කියලා step by step ඉතින් අද වීඩියෝ කතා කරන්න යන්නේ මේක සම්පූර්ණයෙන් planting කරන වීඩියෝ ඉතින් කියන්නේ මේ ටැංකියේ plant decision එක තමයි අද වීඩියෝ එකේ මාතෘකාව ඉතින් ඊට කලින් කියන්න ඕනේ තාමත් අපේ channel එක ඔයාලා අලුතෙන් එකතු වෙලා ඉන්නවා අනිවාර්යෙන් අපේ channel එකට එකතු වෙලාම වීඩියෝ බලන්න set වෙන්න ඉතින් ඒවස්සේ යන්න ඕන මම මේ ටැංකිය ප්ලාන්ස් ඔයක් ගත්තා ඉතින් ඔයන්ට මේ වීඩියෝට පස්සේ බලන්න පුළුවන් ප්ලාන්ස් අන්බොක්සිං කරගන්න කැල්ල ඉතින් මම ප්ලාන්ස් ගත්තේ කොහෙන්ද ප්ලාන්ස් ගත්තේ කොහෙන්ද කියලා කිව්වොත් ඇත්තටම මම ප්ලාන්ස් ගත්තේ ඇක්වයින් කියලා ප්ලාන්ස් ස්ටෝර් එකකින් ඉතින් ඔන්ලයින් ස්ටෝර් එකකින් තමයි ගත්තේ ඉතින් ඒකත් Facebook එකෙන් හම්බෙච්ච ඔන්ලයින් ස්ටෝර් එකක් ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට දැන් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ ස්ක්‍රීන් එකේ යාගේ contact number ඉතින් ඇත්තටම ඒක ප්ලාන්ස් වල quality නම් සුපිරි ඇත්තටම සාමාන්‍යයෙන් ප්ලාන්ට් වලින් දැන් හිතන්නකෝ කඩින් ප්ලාන්ට් එකක් ගත්තත් අනිවාර්යෙන් ගොළු බෙල්ල හරි ඇලි හරි තියෙනවානේ. ඉතින් මෙයාගේ ප්ලාන්ට් ස්ටෝර් එකේ එහෙම කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඉතින් මට ආව ප්ලාන්ට්ස් වල ඇල්ගිවත් ගොළු බෙල්ලවත් මොනවත් සත්තු හිටියේ නැහැ. ඉතින් ප්ලාන්ට්ස් සුපිරිම quality තිබ්බා. ඒ වගේම ප්ලාන්ට් එක පැකේජින් එක. ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා ඕඩර් එකක් කියන්නේ ඩිලිවර් කරනවා නම් සාමාන්‍ය පැකේජින් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ සේෆ් විදියට. මොකද නැත්තම් ගේන අපේ තියන මොනාරි පැකේජි ඇතුළු තියෙන දෙයක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා පැකේජ් සුපිරිම පැක් කරලා තිබ්බා. ඉතින් ඔයාලන්ට දැන් මම කියන්නන්නේ කොහොමද ඒක කන්ටැක්ට් කරගන්න කියලා. ඉතින් ඔයාලන්ට මෙන්න මේ ස්ක්‍රීන් එකේ වෙන නම්බරෙන් ඒව කන්ටැක්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලන්ට දැන් මේ ස්ක්‍රීන් එකේ පේන්නේ ඔයාලලා දැන් පිරුණු නම්බර එකට ගියාම ඒක WhatsApp නම්බරයක්. ඉතින් ඒ WhatsApp නම්බරයට ගියාම ඔයාලන්ට මේ විදිහට සේව් කරගත්තා වුණා කැටලොග් එකට යන්න පුළුවන්. ඉතින් කැටලොග් එකට ගියාම යාගේ ප්ලාන්ට්ස් අර ඔක්කොම මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ප්ලාන්ට්ස් අර 25ට වගේ අවසන්න ප්‍රමාණයක් තියෙනවා. ඊටත් වැඩිය තියෙනවා මන්දා. ඉතින් ඔයාලට ප්ලාන්ට්ස් හුඟක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා රොටල රවුන්ඩ් ෆෝලියා රොටල රවුන්ඩ් ෆෝඩ් HRA ඩුබ්බිචියා. ඉතින් ඒ වගේ ප්ලාන්ට්ස් වල හුඟක් තියෙනවා. ඒවලට ප්‍රයිසස් මෙතනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති. ඒ වගේම මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ප්ලාන්ට් එක වැවෙන්නේ. කියන්නේ CO2 මොනවද, පොසිෂන් එක මොකද්ද, growth rate එක මොකද්ද, ඒ ඔක්කොම විස්තර සහිතව කැටලොග් එකේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවගේ තමයි යාගේ Facebook page එක. ඉතින් Facebook page එකත් මෙන්න මේ තියෙන යාගේ Facebook page. ඉතින් ඔයාලට Facebook page එකෙන් බලා ගන්න පුළුවන් යාගේ reviews, ඒ කියන්නේ යාගෙන් order කරපු අය දාන photos ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අලුත් plans වලට එකතු වුණොත් ඒ වගේ දේවලුත් යාගේ Facebook එකට add වෙනවා. ඒ වගේම යාගේ TikTok page එක තියෙනවා. ඉතින් TikTok page එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ Facebook page එකෙන්ම තියෙන දේවල් තමයි. කියන්නේ අලුත් plans අර ඒ වගේම යාගේ මොකරි ස්කේපින් නෙක්ස්කේප් මොක්කරයා කරුතින් ඒ වගේ දේවල් තම බලාගන්න පුළුවන්ගන්නගේ ටික්ටොප් පේජකින් ඔය තමයිගේ සෝෂල් මීඩියගෙන කතා කරන්න තියන්න ඉතින් ඇත්තරම සෝෂල් මීඩිය ගත්තොත් සෝෂ මිඩියල ඔක්කම ලින්ස්ටිකම් පල ඩිස්විෂන ලා තින ඉතින් ඔලන්ට කියල ෆලෝ කරන්න පුලා ඉතින් ඇත්තරම එක්කෝ ඉටිය බයන්න දෙන්න ඉති ගොල හරි පාන්ස් ගන්න වලා පුත්තරන කඩේකට යන්න නැතුව ඔන්ලයින් ස්ටෝයෙන් ඉතින් ඔන්ලයින් ස්ටෝ තියන හොක් ඇත්තන පාන්ස් ගන්න මිනිපුරක්කය වගේම හොඟක් ඇතිතින් මංගන්නේ ඒවට වඩා ඔවන්ට ඒ ප්‍රසිද්ධ රයිගන්න නැතුව මංගන්නේ පොඩිපොඩිය රයි කල්ල වන්න ඉතින් ඒවල ප්ලාන් ශීට වැඩි හොඳ වෙන්න පුළුවන්. ඉතින් එයින්ද ඇත්තරම කොයින් ගෑන් හොකක් හොඳ ප්ලාන් ස්ටෝයක් ඉතින් ඇත්තරම ගොල් අනිවාරෙන් ෝඩ කල වලන්න ඕන ප්ලාන්ස්ටෝයක් ඉතින් අනිවාරෙන් ම රෙකමන් කරන්න ප්ලාන්ස්ටෝක් ඉතින් ඔටික තමා ප්ලාන්ස් ගත්ත ස්ටෝක් ගැන කියන්න තියන්න. ඉතින් දැන් අප යන්නේ මෙන්න මේ ටැන්කර ගත්ත ප්ලාන්සි අන්බොක්ස් කරන්න එන වැඩි කතා නැතු යම ප්ලාන්සි අන්බොක්ස් කරන්න. හරිතින් අපි දැන් අන්බොක්ස් කරන්න අපේ ප්ලාන්සි. ඉතින් අපේ ප්ලාන් ස්ටෝරෙන් හම්බුණ. ඉතින් අපි එන අන්බොක්ස් කරාම ඉතින් ලොකු දෙයක් කතා කරන්න දෙන්න. ඇත්තටම පැකේජින් එක හොඳටම පැක් කරලා තියෙනවා. ඉතින් අපි ඇතුලේ තියෙන දේවල් ටික බලමු හොඳටම තියනවාද කියලා. ඉතින් අපි දැන් අන්පැක් කරගමු. ඉතින් කපල් ගන්න දෙන්නේ. තමා තියෙන්නේ. ඉතින් පැකේජින් එක අවුලක් නෑ හොඳටම කරලා තියෙනවා. පැකේජින් එක කතා කරන්න දෙයක් නැහැ. වෙනදි ඒරම් පැකේජින් එක කරලා තියෙනවා. ඉතින් අර ඉතින් අපි අන්බොක්ස් කරගත්තා. ඉතින් අපේ ප්ලාන්ට්ස් ටික අපිට බලා ගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඉඳලා ඉතින් ප්ලාන්ට්ස් ටික තමයි තියෙන්නේ. ඉතින් මම කියන්න මොනවද මම ඔයගොල්ලෝ ප්ලාන්ට්ස් ටික ඉස්සෙල්ලා අපි වැඩි ගත්තා ලෝගම
ඉතින් තියෙනවා ඉස්සෙල්ලාම මේ තියන්නේ රොඩල් නංජන්ෂාන් කියන ප්ලාන්ට් එක. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ තියෙන රොඩල් නංජන්ෂාන් කියන ප්ලාන්ට් එක. ඉතින් ඒ වගේම මෙතන තියෙන අපේ මොන්ටිකාලෝ ප්ලාන්ට් එක. ඉතින් ඔයාලට පේන්නේ මේ තියෙන මොන්ටිකාලෝ. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ඩෝෆයාග්‍රස්. ඉතින් මං කියන්නම් මේක කොහොමද හිට වෙන්නේ කියලා ටැංක් එකේ. ඉතින් ඔය ප්ලාන්ට්ස් තුන තමයි මං අද ඕඩර් කරේ අපේ ප්ලාන්ට්ස් ඩ්‍රෝයින්. ඉතින් අපි බලමු කොහොමද ටැංක් එකේ මේ ටික සෙට් වෙන්නේ කියලා. හරි, ඉතින් මම දැන් ඔයගොල්ලන්ට කියන්නේ මම දැන් අන්බොක්ස් කරගත්ත ප්ලාන්ට්ස් ටික කොහොමද ටැංක් එකේ හිට වෙන්නේ කියලා. ඉතින් ප්ලාන්ට්ස් එක ඇත්තට හිට වෙන්නේ මෙන්න මේ ඒරියා එකේ ඉස්සෙල්ලාම මෙන්න මේ පැත්තේ කියන්නේ ටැංක් එකේ කෙරෝලේ මෙන්න මේ පළවෙනි ලේයර් එකේ මෙන්න මේ ලේයර් එකේ එන්නේ ලේයර් එක අපි හෑරස් හිටවනවා. ඊට පස්සේ සෙකන්ඩ් ලේයර් එක අපි හිටවනවා මොන්ටිකාලෝ. ඊට පස්සේ උඩම ලේයර් එක මෙන්න මේ ලේයර් එකත් අපි හෑරස් හිටවනවා. ඊට පස්සේ වම් අත පැත්තට තමයි ගෙනාවේ අර රොටල ප්ලාන්ට් එක. ඉතින් ඒකේ උඩම ලේයර් එකේ අපි හිටවන්නේ රොටල ප්ලාන්ට් එක. ඊට පස්සේ ඒකේ පළවෙනි ලේයර් එකෙත් හිටවන්නේ රොටල යාගාස් එක්ක. ඉතින් යාගාස් ඉතුරු වුණොත් ඒ පැත්තටත් දානවා. ඉතින් පිටිපස්සට අර කොටේ තියෙන තැන පිටිපස්සට මට හිතුණා වැලිස්නේරියා ගස් දෙක තුනක් දාන්න. ඉතින් අපි බලමු වැලිස්නේරියා ගස් දෙක තුනක් දාලා කොහොමත් යාගාස් වැවෙන හින්දා කාපට් එක කරන හින්දා කොහොමත් ටිකක් කල් ගියාම හොඳට ඇවිල්ලා ලස්සනට growth එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඉස්සෙල්ලා අපි කරගන්නවා දැන් ටැංකියේ එදා පුර වතුර ටික තමයි තාම තියෙන්නේ. ෆිල්ටර් වෙවි තාම තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා අපි කරන්න ඕන වතුර මෙන්න මේ ගන්නට අඩු කරගන්න ඕන. පොඩි ප්‍රමාණයක් වතුර තියලා ඉතුරු ඔක්කොම වතුර ටික අයින් කරගන්න ඕන. ඉතින් ඉස්සෙල්ලාම වතුර ටික අයින් කරලා කියන්නම් කොහොමද ප්ලාන්ට්ස් හිටව ගන්න කියලා. එහෙනම් වතුර ටික අයින් කරගෙන බලමු. ඔයගොල්ලෝ දකින්න දැන් ටැංකියට වතුර ෆිල් කරනවා. ඉතින් දැන් මම වන්ට කියන්නේ ප්ලාන්ට්ස් ටික මම කඩාගත්ත විදිය ගැන. ඉතින් මෙන්න මේ විදිහට පොඩියට කඩාගෙන තියෙන හෙයා ග්‍රාස් ටික. මොකද අපි කාපට් එකක් වගේ මේඩි හිටවන්න. ඉතින් තැනින් තැන ප්ලාන්ට්ස් ටික හිටෙව්වාම ඒක කාපට් එකක් වගේ ලස්සනට වවා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙන රොටල් ප්ලාන්ට් ඉතින් ඒකත් මේ විදිහට කඩාගෙන තියෙන ස්ටෙම් තුන වගේ තමයි තියෙන්නේ එක මේ බන්ච් එකක. ඉතින් ඒවත් තැනින් තැන තමයි හිටවන්නේ. ඊට අමතරව මෙන්න මෙතන තව තියෙන මේ නංජන්ෂාන් ප්ලාන්ට් එකක් මේ. ඒකත් අපි කඩා ගන්න ඕනේ. ඒ වගේම තමයි මොන්ටිකාලෝ ප්ලාන්ට් එක තියෙනවා මේ. මොන්ටිකාලෝ ප්ලාන්ට් එක තියෙනවා. ඉතින් ඒකත් අර විදිහටම කඩා ගන්න ඕනේ. ඉතින් මම ඒක කියන්නම් කොහොමද හිටවන්න කියලා. ඉතින් ඉස්සෙල්ලා අපි හෙයා ග්‍රාස් ප්ලාන්ට් එක හිටවන්න බලමු ටැංක් එකේ මම කිව්ව තැනට. ඊට පස්සේ අපි මෙන්න මේ නංජන්ෂාන් ප්ලාන්ට් එක හිටවනවා. ඉතින් අපි හෙයා ග්‍රාස් එක හිටවන්න බලමු. දකින්න ඇති අපි මෙන්න මේ පළවෙනි ලේයර් එකේ මෙන්න මේ ලේයර් එක අපි හිටවගත්තා අපේ යාගාස් ටික. ඉතින් අපිට දැන් තියෙන්නේ සෙකන්ඩ් ලේයර් එක කියන්නේ මෙන්න මේ ලුක් වල් පෙළියක් තියෙන. ඉතින් මම උඩින් ඔයාලා ලුක් එක පෙන්නන්නම්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ලේයර් එකේ අපිට දැන් හිටව ගන්න තියෙන්නේ මොන්ටිකාලෝ ප්ලාන්ට් එක. ඉතින් මොන්ටිකාලෝ ප්ලාන්ට් එකත් අර විදිහටම කඩාගත්තා මං. ඉතින් ඒ විදිහට මං හිටවන්න යන්නේ පොඩියට. ඉතින් එනවා අපි මොන්ටිකාලෝ ප්ලාන්ට් එකත් හිටවන්න බලමු. දකින්න ඇති සෙකන්ඩ් ලේයර් එකේ අපි මොන්ටිකාලෝ ප්ලාන්ට් එක හිටවගත්තා. ඉතින් මම වීඩියෝ කට් කරලා පස්සෙත් දෙකක් තුනක් හිටවගත්තා දැනින් දැන. ඉතින් ඇත්තටම මම මොන්ටිකාලෝ ප්ලාන්ට් එක තමයි වැඩිපුර ගෙනල්ලා තින්නේ. ඉතින් හෙයා ග්‍රාස් පොඩක් අඩුවෙන් තමයි ගෙනල්ලා තින්නේ. කොහොම හරි අපි දැන් උඩලා ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටේ තියෙන තැන අපි හෙයා ග්‍රාස් හිටවනවා. ඉතින් මට හිතෙන ඇත්තට පිටිපස්සෙන් අර මේවා
වැලිස්නේරියා හිටවන්න. නමුත් මට හිතුණා හයාග්‍රාස් එක වැවෙද්දී වැලිස්නේරියා පිටිපස්සෙන් කව වෙනවා. එතකොට ඉතින් අර හයාග්‍රාස් එක වැවෙනවා කියලා පේන්නේ නැහැ. වැලිස්නේරියා කව වුණා. මොකද එලියක් එන්නේ නැහැ මේ වීදුරු පැත්තෙන්. ඉතින් ඒ හින්දා මං වැලිස්නේරියා විතරක් හිටවනවා. එහෙනම් අපි මේ පැත්තට වැලිස්නේරියා හිටවමු. දැන් අපි මේ පැත්තේ කියන්නේ කෙරෝලේ පැත්තේ සම්පූර්ණයෙන් ට්‍රාන්ස්ලේට් කරගෙන ඉවරයි. ඉතින් අපිට දැන් යන්න තියෙන්නේ ටැංගිය වම් අත පැත්තේ තියෙන අර අයිලන්ඩ් එක පුරවන්න. ඉතින් මේ ඉන්නේ වම් අත පැත්තේ තියෙන අයිලන්ඩ් එක. ඉතින් මේකේ උඩ ලේයර් එක. ඉතින් මෙන්න මේ ලේයර් අපි ඒ ලේයර් එකට දාගන්නවා රොටල නංජන් ෂාන් කියන ප්ලාන්ට් එක. ඉතින් අපි රොටල නංජන් ෂාන් කියන ප්ලාන්ට් එකට දාලා හිටවන බලමු. දකින්නදී අපි රොටල ප්ලාන්ට් එක හිටවගත්තා. මෙන්න මේ කිරෝලේ. ඉතින් ඔයගලන්ට පේන ඇති මාව ලස්සනක් තියෙන ඇත්තටම. ඊට පස්සේ අපිට තියෙන්නේ අන්තිම ලයින් එක කියන්නේ මෙන්න මේ ලයින් එක. ඉතින් මේ ලයින් එකට ඇත්තටම හිටවන්නේ ඉතින් හයාග්‍රාස්. ඉතින් නමුත් හයාග්‍රාස් මට පොඩි ප්‍රමාණයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් පොඩි ප්‍රමාණයක් මම ඉමර්ස් වඩන්නත් ඕන. ඉතින් ඒ හින්දා මම මොන්ටිකාලෝ ප්ලාන්ට් එකෙන් මට මොන්ටිකාලෝ ප්ලාන්ට් එක වැඩිපුර තියෙනවා. ඉතින් මොන්ටිකාලෝ ප්ලාන්ට් එකෙන් කීපයක් මෙන්න මේ තැන්වල හිටවනවා කලින් හිටපුවා වගේ. එහෙනම් මොන්ටිකාලෝ ප්ලාන්ට් එකේ හිටවමු. හරිතින් ඔයගොල්ලෝ දැන් දකින්නදී මම මොන්ටිකාලෝ ප්ලාන්ට් එක ගන්න වෙන්න මේ හරියට හිටවගත්තා. ඉතින් ඔය විදිහට තමයි මම මොන්ටිකාලෝ ප්ලාන්ට් එක හිටවගත්තේ. ඉතින් මම දැන් කියන්නම් ඇයි මම මේ ප්ලාන්ට්ස් මම මේ ඇක්වැරියම් තෝරගත්තේ කියලා. ඇත්තටම මම මේ ප්ලාන්ට්ස් මේ ටැංකියට තෝරගත්තේ මොකද මේ ටැංකිය අයිලන්ඩ් ලුක් එකට වඩා මේක කන්දක් වගේ යනවනේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට මේ සයිඩ් එක උනත් ගත්තත් මේක කන්දක් වගේ ලුක් එකක් පේන්නේ. දැන් මේ කැමරා මේ තියලා තියෙන විදිහට බැලුවොත් පේන්නේ නැහැ. ඒක මොකද මේ ට්‍රයිපොඩ් එක ටැංකිය ගෙලින්න දීලා තියෙන ඕනට පැත්තෙන් ඔය බැලුවොත් පේනවා. ඉතින් මම ඔයාලට පැත්තෙන් ලුක් එකක් දෙන්න. ඉතින් පැත්තෙන් ඔන්න ඔය විදිහ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. පැත්තෙන් බලද්දි ඉතින් ඔන්න ඔය විදිහට බලද්දි තමයි කන්දක් වගේ පේන්නේ. ඉතින් මම හાર્ට් ෂේප් එක ඩිසයින් කරද්දිම ඇත්තටම හිතුවා මේක හරියන්නේ මේ ප්ලාන්ස් තමයි කියලා. ඉතින් ඒ හින්දා මම මේ ප්ලාන්ස් ගත්තා ඇත්තටම. ඉතින් ආයෙත් පොඩි රිවයිස් එකක් කරොත් ප්ලාන්ස් ගැන ඉතින් ඉස්සෙල්ලා මෙන්න මෙතන උඩ ඊටවල තියෙනවා හයාග්‍රාස් එක. ඉතින් මෙන්න මෙතන තියෙනවා හයාග්‍රාස් එක. ඉතින් ඒකත් හයාග්‍රාස් කාපටින් ප්ලාන්ට් එකකින් තමයි දැන් හයාග්‍රාස් වල තියෙන්නේ. ඊට පස්සේ මොන්ටිකාලෝ එක තියෙනවා. මෙන්න මේ දෙවෙනි ලයින් එකේ මොන්ටිකාලෝ ප්ලාන්ට් එක තියෙනවා. ඉතින් ඒකත් කාපටින් ප්ලාන්ට් එකක් නිසා තමයි මොන්ටිකාලෝ මම තෝරගෙන ඉන්නේ. ඉතින් ඒ දෙකට ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ආයෙත් හයාග්‍රාස්. ඉතින් හයාග්‍රාස් එකත් කලින් කිව්වා වගේ කාපටින් ප්ලාන්ට් එකක් යන නිසා කාපටින් විදිහට යන නිසා ඒක මට ලස්සන ට්‍රිම් කරලා හදන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම මේ පැත්තට ඒ ටික තෝරගත්තේ. ඉතින් ඒතකොට අර පැත්තේ උඩම ලේයර් එක ගත්තොත් උඩම ලේයර් එකේ තියෙන්නේ රොටල නංජන් ෂාන් කියලා ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ රොටල නංජන් ෂාන් කියන්නේ තනිකර පුකුරක් වගේ ගෑන ප්ලාන්ට් එකක්. ඔයගොල්ලන්ට දැන් මේ පැත්තේ පේන ෆොටෝ එකේ බලා ගන්න පුළුවන් විදියට. ඉතින් ඕක තව හොඳට ග්‍රෝ වුණා වගේ ට්‍රිම් කරලා කපලා බුෂ් එකක් වගේ හදා ගන්න පුළුවන්. ඉතින් ඒතකොට බුෂ් එකක් වගේ හදාගත්තාම නිකන් ලොකු ගහක් වගේ හදා ගන්න පුළුවන්. ඒ හින්දා මම මේ ප්ලාන්ට් එක එතනින් හිටුවේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන ආයෙත් මොන්ටිකාලෝ තියෙනවා. ඉතින් මේ මොන්ටිකාලෝ හිටුවෙත් අර කාපටින් සීන් එක යන හින්දා තමයි. ඉතින් ඔය හින්දා කන්ද කියන ලුක් එක තියෙන්න ඕන. මොකද අයිලන්ඩ් ලුක් එකට වැඩි මේ මවුන්ටන් එකක් වගේ පේන හින්දා කියන්නේ කන්දක් වගේ පේන හින්දා අයිලන්ඩ් එකට වඩා ඒක කන්ද වගේ තියෙන එක මේවා කරගන්න ඕන හින්දා මම මේ ප්ලාන්ස් වල ගත්තා ඇත්තට. ඉතින් මං හිතන ඇත්තටම මේ ප්ලාන්ස් මේ ටැංකියට මාරම ගැලපෙනවා ඇති කියලා. ඉතින් ටැංකියේ ෆයිනල් ලුක් එක බලමු කොහොමද කියලා. ඉතින් ඔයාලට මාරම ලස්සන ෆයිනල් ලුක් එකක් බලා ගන්න පුළුවන් වෙන. ඇත්තටම මටත් පුදුම මෙච්චර ලස්සන ටැංකිය ආව කිව්වා. මොකද මං කලින් හાર્ට් ෂේප් හදලා තියෙනවා, ප්ලාන්ටඩ් ටැංක් හදලා තියෙනවා. ඒවා මෙච්චර ඒකේ හැම එකකම අඩුපාඩු තිබ්බා. ඉතින් ඇත්තටම මං හිතලා මේකේ මට මිස් වෙච්ච උනාත් අඩුපාඩු තිබ්බේ නැහැ. ඉතින් අනිත් ඒවාට වැඩිය හොඳට මම මේ ටැංකිය හැදුවා. ඉතින් බලමු
ඉස්සරහට මේක කොහොමද රන් වෙන්නේ කියලා. දැන් වැඩි කතා නැතුව ෆයිනල් ලුක් එක බලමු. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති දැන් ෆයිනල් ලුක් එක අපේ ටැංකියේ. ඉතින් මේ ටැංකිය ගැන ඔය ටික තමයි ටැංකිය ප්ලාන්ටේෂන් එක ගැන ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මම කිව්වා කොහොමද ප්ලාන්ට්ස් ගත්තේ කියලා. ඒකට ප්ලාන්ට්ස් මොනවද කියලා. ඉතින් ඔක්කොම A to Z ප්ලාන්ටිං සෙෂන් එකේ ඔක්කොම මම ඔයගලන්ට විස්තර කිව්වා. ඒ වගේම හાર્ඩ්ස්කේප් එකේ මේ විදිහටම A to Z විස්තර ටික කිව්වා හાર્ඩ්ස්කේප් වීඩියෝ එකේ. ඉතින් ඒක අනිවාර්යෙන් බලන්න බැලුණා කට්ටිය ඉන්නා නම්. ඉතින් ඔය විදිහට තමයි අපේ ටැංකිය හැදුනේ. ඉතින් මම මේ ටැංකිය නමක් දැම්ම ඔයගොල්ලෝ දන්නේ නැති සන්සෙට් අයිලන්ඩ් කියලා. දැන් සන්සෙට් අයිලන්ඩ් කියලා දාන්න හේතුවක් තියෙනවා. ඉතින් මේ හේතුව මොකක්ද කියලා වන්ට ඉස්සර වීඩියෝ වලදී බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමද ඔය විදිහට තමයි ටැංකිය හැදුනේ. ඉතින් තව විශේෂ දෙයක් කියන්න ඕන අපි WhatsApp group එකක් හදුවා. channel එකට WhatsApp group එකක් හදුවා. ඉතින් ඔයගොල්ලන්ට WhatsApp group එකේ link එක පල්ලෙහා description එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ WhatsApp group එකේ ලැබෙන අවශ්‍ය දේ මම ඉස්සෙල්ලා කියන්නම්. ඉතින් WhatsApp group එකේ ලැබෙන අවශ්‍ය තමයි පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට වීඩියෝස් මොනවද ඉල්ලන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්න දෙයක් තියෙනවා නාරෙන් ඒ group එකට දාන්න. ඒතකොට මටත් පුළුවන් ඒ දේවල් ගැන හොයලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දෙන්න. ඉතින් ඒක තමයි පළවෙනි වාසිය. අනිත් එක මම මොකක් හරි ස්පෙෂල් වැඩක් කරොත් ඒ කියන්නේ මොකක් හරි අලුත් වැඩක් කරොත් ඉතින් ඔයගොල්ලන්ට ඒකේ පෝස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඒ WhatsApp group එකේ ඒ දේවල් ටික ඔයගොල්ලන්ට වාසි ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි WhatsApp group එකට join වෙලා ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට කැමති වීඩියෝස් තියෙනවනේ ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉල්ලන්න බලාපොරොත්තු වෙන වීඩියෝස් තියෙනවනේ හරින් ඒකට මෙසේජ් එකක් දාන්න. ඉතින් එතකොට මම සලකලා බලලා ඔයගොල්ලන්ට වීඩියෝ දෙන්න කරුණු හොයලා. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ ගිරෙන්නේ. ඉතින් මම හිතලා මේ වීඩියෝ වැදගත් වෙන්නේ නැති කියලා ප්ලාන්ට් ටැංක් එක හදන්න බලාපොරොත්තු ඉන්නවට හරි. ඉතින් කොහොම හරි මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ ටැංකිය පිළිබඳව තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ප්ලාන්ට් ටැංක් පිළිබඳව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න තමතක් ගන්න එපා. ඒ වගේම අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් වෙනදා කියන දේම තමයි කවුරු හරි තව අලුත් කෙනෙක් ඉන්න අපේ channel එකට එකතු වෙන්න. අනිවාර්යෙන් ඉතින් පල්ලා දින ඔතව subscribe button එක වල හැවිත් තියෙන bell icon එක press කරලා තියාගන්න. ඉතින් ඒක තමයි මේ වගේ වැදගත් විදිහට දාපුවම ඔයාලටම notification එක එන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් මේ වගේ තවත් සුබ වෙනසක් අලුත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු අදරින් එන්න.